හරි. ලීනියර් රිග්‍රෙෂන් පාර්ට් එක ගැන දැන් කතා කරමු. හ්ම්. මේක මොකද්ද දැන් මේ කරන්න තියෙන්නේ? දැන් මේක මේ ලෙක්චර් නෝට් එක වලුත් එහෙම ගොඩක් දේවල් තියෙනවා. ඒ වුණාට මේකේ සරලවම තියෙන්නේ දැන් මොකක් හරි අපිට ඩේටා සෙට් එකක් දුන්නහම ඒ ඩේටා සෙට් එකට ඒ කියන්නේ සම්පූර්ණ ඩේටා ඔක්කොටම ගැලපෙන්න අඳින රේඛාව හොයන එක. මේ ඩේටා සෙට් එක දෙන්නේ කොහොමද? මොකක් හරි වේරියබල් දෙකක් තියෙනවා. ඒ වේරියබල් දෙක xy කියලා හිතුවොත් ඒක හරිය නිකන් ස්වයත් විචල්‍යය පරාත්ත විචල්‍යය වගේ. එතකොට ඒ දෙන්නගෙන් හොයලා ටේබල් එකක් ඇන්දොත් ග්‍රාෆ් එකක් ඇන්දොත් අපි ඒ වගේ එකට කියනවා ස්කැටර් ඩයග්‍රෑම් එකක් කියලා. ස්කැටර් ඩයග්‍රෑම් එක කියන්නේ තැනින් තැන මෙහෙම ඩේටා පොයින්ට් තියෙනවා. ඩේටා පොයින්ට් ඔක්කොටම ඉතාමත්ම නිවැරදි. ඉතාමත් සම්බරව. නැත්තම් අපි කියනවා පස්සේ අපි දෙයක් හොයනවා මොකද්ද ලීස්ට් ස්ක්වයර් එක කියලා. එයාව සෝරි. එයාව පුළුවන් තරම් අඩු වෙන්න අඳින ඒ කියන්නේ ඒ පුළුවන් තරම් අඩු කරන විදිහට රේඛාවක් අදිනවා. ඒ රේඛාව ලීනියර් කන් රේඛාවක් කියවම සරල රේඛාවක් ඔක්කොටම ගැලපෙන. ඒ සම්පූර්ණ වැඩේට අපි කියනවා ලීනියර් රිග්‍රෙෂන් කියලා. හරි. හරි. මේකෙදි ඉතින් මේ දැන් ලෙක්චර් නෝට් එක ගත්ත මුල් හරියේ ටිකක් තියෙනවා විස්තරයක් මේක මෙහෙමයි කියලා. ඒකේ මේ ඒ ටික දැන් මොනවද තියෙන්නේ මේ ලීනියර් රිග්‍රෙෂන් එකක් නැත්නම් සිම්පල් ලීනියර් රිග්‍රෙෂන් එකක් ඊට පස්සේ ස්කැටර් ඩයග්‍රෑම් එයා නම් කීකේ තියෙන්නේ. එතකොට ඒ ටික මේ මොකද්ද අවසානයේ අපි කරන්නේ මෙහෙම තියෙන data set එක මෙන්න මේ වගේ මොඩල් එකකට කියනවා y සමානයි alpha ධන beta x කියලා මොඩල් එකකට ගේන එක තමයි කරන්නේ මේ දෙන්නක මේ රිලේෂන්ෂිප් එකක් ගන්න ඕනේ. ආයේ පස්සේ තියෙන මොකද coefficient of determination නැත්නම් අපි ඔකට r square කියනවා. එතකොට ඒකෙන් එහෙම ඒක හරිද වැරදිද කියලා එහෙම වෙන එකක්. ඒ ටික ඔක්කොම කතා කරමු. මුලින්ම මේක මෙන්න මේ විදිහට අර ගත්ත අපි ගන්න data point ටික මෙන්න මේ ආකාරයේ මොඩල් එකකට ගලප ගන්න එක තමයි අපි කරන්නේ. හරි. ඒ වගේ එකක් කරන්න මුලින්ම කරන්නේ අපි yi සමානයි alpha ධන beta xi ධන epsilon i කියලා ගන්නවා. හරි. දැන් yi කියන එක නා alpha ධන beta xi ධන epsilon i. මොකද්ද මේ epsilon i කියන්නේ? මේ epsilon i කියන්නේ දැන් xi yi කියන්නේ දැන් මෙන්න මේ xi කියන්නේ හරි වැලියු එක. ඒ කියන්නේ හරිම x අගේ. හැබැයි yi කියන්නේ හරිම y වැලියු එක නෙමෙයි. මෙන්න මෙතනින් කියන්නේ හරිම y වැලියු එක නෙමෙයි කියන්නේ. ඔව්. හරිම y වැලියු එක නේ. දැන් හිතන්නකො මේක නෑ කියලා. එතකොට අපි කොහොමද දන්නේ මෙයයි දෙන්නම හරියට මෙහෙම ගැලපෙනවද කියලා? ඒ දෙන්නගෙන් වෙනසක් තියෙන්නේ. ගැලපෙන්නේ නැතිවීමක් තියෙන ඔය විදිහට ගත්තාම. ඒකට නැත්තම් අපි කියනවා අපි ගන්න ප්‍රෙඩික්ෂන් එකේ තියෙන වෙනස කියලා ඔය මොකද එප්සයිලන් i කියලා එන්නේ. හරිනේ. එතකොට ඔය එප්සයිලන් i කියලා ආපු එක්කෙනාව මේ එයා ඔහොම තිබ්බේ. එතකොට අපි අවසානයේ කරන්නේ මෙන්න මේ එරර් එක පුළුවන් තරම් අඩු වෙන විදිහට මේ වැඩේ කරන එක. එතකොට එරර් එක පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. එහෙනම් එරර් එක උත්තර කරගන්න. yi alpha beta xi. ඔහොමනේ. එතකොට හැබැයි එරර් එක කියන එක්කෙනාගේ සම්පූර්ණ තනින් තන එරර් වල එකතුව ගත්තොත් එහෙම එරර් ධන ඍණ වෙනවනේ. ඒ කියන්නේ දැන් හිතන්නකො අපිට ඕනේ එරර් එක අවම කරගන්න. එහෙනම් එරර්ස් ඔක්කොම එකතු කරලා ඒක අවම කරගන්න විදියක් ගැන හිතනවා. හැබැයි එරර්ස් ඔක්කොම එකතු කරද්දි ධන ඍණ කියලා එරර්ස් එන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි එරර් එක ධන. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම data point එකක් තියෙනවා. එතකොට මෙහෙම ටිකක් ගහනවා රේඛාවක්. එතකොට මේ ටික ඍණ මේ ටික ධන. එතකොට මේ පේනවා. එතකොට මේ එරර් කැපිලා ගිහිල්ලා එරර් එකක් අවසානයේ බිඳුවයි කියලා එන්න පුළුවන්. ඇත්තටම එරර් එක බිඳුවයි නෙමෙයි එරර් එකක් තියෙනවනේ. එතකොට ඔය එරර් එක පොසිටිව් කරගන්න අපි මොකද කරන්නේ? එරර් එකේ ස්ක්වයර්ඩ් එක ගන්න. හරි. පොසිටිව් කරගන්නවටත් පොසිටිව් කරගන්න එක තමයි මේන් රීසන් එක. ඒකෙන් වෙන තවත් උදව්වක් තමයි දැන් අපිට මාපාංක ගන්න තිබ්බනේ එහෙනම්. මාපාංක ගන්න නැතුව වර්ග කරගන්න එක ගත්තේ. තවත් හේතුවක් තමයි එතකොට ලොකු මේ එරර් එකක් තිබ්බොත් ඒකේ ස්ක්වයර් එක තවත් ලොකු වෙනවනේ. එතකොට අපිට මේක කියන්නේ ඒකෙන් එන අර වැරද්ද වැඩි වෙනවා.
එතකොට අර පුළුවන්ම තරම් වැරදි අවම කරගන්න තමයි මොකද්ද මේ මෙන්න මෙතන එර ස්ක්වයර් එක ගන්න. එතකොට sum of squares අරගෙන තමයි අපි වැඩේ කරන්නේ. හරි කොහොම හරි y වෙන බීටා xi වල වර්ගය. දැන් මේක මේ සුළු කිරීම වගයක් තියෙන්නේ. මම මේ සුළු කිරීම වගේ කරන්න නැතුව තියරි විතරක් කරන්න මොකද වෙලා යන්නේ හින්දා. එතකොට මේකේ අවසානය කරන්න මොකද්ද? අවසානය කරනවා කියන්නේ මේ ටික ඔක්කොම එකතු කරනවා සිග්මා එප්සයිලන් i කියන එක සමාන සිග්මා y ඍණ මේක මොකද්ද සුළු නෙමෙයි මේ මොකද්ද මේ මෙව කරන්න එපා මේ මොකක්ද ඒකට කියන්නේ මේ වර්ග කරලා මොකද එක්ස්පෑන්ඩ් කරන්න එපා හරි මෙතන වර්ගය එතකොට මෙන්න මෙයා පළවෙනි ප්‍රකාශනයේ තියෙන ඔන්න ඕක පළවෙනි සමීකරණය අපි කරන්නේ ආංශික අවකලනයට ලක් කරනවා මොන විෂයන් වලින්ද ඇල්ෆා විෂයනුයි බීටා විෂයනුයි කරගෙන සමීකරණ දෙකක් ගන්නවා හරිද ඔය ගන්න සමීකරණ දෙක තියෙන ඇත්තටම මෙන්න මෙයාව ගන්න මෙන්න මෙයා මෙයා සමානයි හිතන්නකෝ s නා පළවෙනි සමීකරණ මේ s කියන එක්කෙනාවයි s කියන එක්කෙනා ඇල්ෆා විෂයනුයි බීටා විෂයනුයි ආංශික අවකලනයට ලක් කරනවා ලක් කරලා මේ දෙන්නව බිඳුවක් කරගන්නවා සමානයි බිඳුවයි කියලා අරගෙන අපි සමීකරණ ගන්න එක තමයි කරන්නේ එහෙම සමීකරණ දෙකක් අරගෙන 1 2 කියලා එහෙම සමීකරණ දෙකක් ගන්නවා එතකොට ඔය සමීකරණ දෙක අරගෙන අවසානයේ දැන් මේ හදන විදිය ඔක්කොම තියෙනවා ඒ හින්දා මම ආයෙ මොකුත් හදන්න යන්නේ නැහැ මොකද මේ වෙලාව අපරාධ හින්දා මේ අවසානයේ අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම සම්භාවිතාවක් ඇල්ෆා හැට් කියන එක්කෙනා සමානයි y බාරෙන බීටා හැට් x බාර කියන හරිද එතකොට මේ ඇල්ෆා හැට් බීටා හැට් කියන්නේ ඒවට ඒ කියන්නේ ආයුතු අගයන් ඒ කියන්නේ ඇල්ෆා බීටාගේ අගයන් තමයි ඊට පස්සේ අවසාන අගයන් ඊට පස්සේ මෙන්න මේ බීටා හැට් කියන එක්කෙනාව අපි ගන්නවා sxy sxx ඔන්න ඔය සම්බන්ධතා දෙක තමයි අවසානයේ අපි ඔප්පු කරගන්න ඕනේ. ඔය දෙක ඉතින් මේ මතක තියාගන්න පුළුවන් මම ඒක එකපාරම ලිව්වේ. හැබැයි ඔප්පු කරන විදිය ගැන අවබෝධයක් තියාගන්න. මෙහෙම තමයි කරන්නේ. ඒක ලොකු අමාරුවක් නෑ. නිකන් මේ බලා ගන්නකො එතකොට තේරෙනවා. හරි. ලෙක්චර් නෝට් එකේ තියෙනවා. එතකොට මේ ඔතන xx කියන්නේ මම ඒකත් ලියන්න. සිග්මා xi ගෙන් x පාඩු කරලා yi ගෙන් y පාඩු කරලා ගුණ කරනවා. බෙදනවා xi ගෙන් x පාඩු කරලා වර්ග කරනවා. ඔන්න ඔහොම. හරි. එතකොට ඊට පස්සේ ඔකට ඉතින් ආය වෙනම ලියන ඕන ලියුව එක දැන් මේ මොනවද මේ අර විචලතාව ගැන ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඕක ඔන්න වෙනස් විදිහකට ගන්න ඕන. මේ වේරියන්ස් වගේ විචලතාව. ඔව් විචලතාව වේරියන්ස් කියන්නේ. මේක ගත්ත හැකි කොහොමද xy ඍණ n x bar y bar අර අනිත් සූත්‍රය යූස් කරලා x වර්ගය ඍණ n x bar ගේ වර්ගය. එහෙම ගන්නත් පුළුවන්. ඒක කැමති විදිය. හරි. මොකද්ද දැන් මේක හරියට හොයාගන්න ඕනේ. දැන් මේක හොයාගත්තා කියලා මදි. දැන් කවුද දැන් අපි මෙහෙම එකක් හොයාගත්තොත් දැන් හරි ඇල්ෆා බීටා හොයාගන්නවා කියලා කියන්නේ මෙන්න මේ මොඩල් එකෙන් අපි දැන් අඳින්න පුළුවන් රේඛාවක් අඳිනවා. හරි. එතනින් වැඩේ නතර වෙන්නේ නැහැ. ඇයි එතනින් වැඩේ නතර වෙන්නේ? ඉතින් කවුද දන්නේ මේ ඇඳපු රේඛාව හරිද වැරදිද කියලා? මේ ඇඳපු රේඛාව හරිද වැරදිද කියලා අපිට නිගමනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ආන්ගේම නිගමනය කරන්න මේ ක්‍රයිටීරියස් ටිකක් තියෙනවා. ඒ ටික තමයි එතකොට ඊළඟට දැන් කතා කරන්න යන්නේ. හරි. අපි මෙහෙම හොයාගන්න ඕනේ ඇල්ෆා බීටයි. ඇල්ෆා බීටයි හොයාගත්තා හරි. හැබැයි හොයාගත්තට කවුද දන්නේ මේ අපි අඳපු මේ ඩොට් එකට අඳපු රිග්‍රෙෂන් ලයින් එක මේකට ෆිට වෙනවද කියලා. මේකට ගැලපෙනවද කියලා. හරි.
මුලින්ම තියෙනවා මොකක්ද අපි කියන්නේ coefficient of determination. ඒක තමයි මම කිව්වේ මුලින්ම. coefficient of determination. ඔක නැත්තම් මොකක්ද r square. එතකොට ඔය coefficient of determination කියන එකේ output එකෙන් අපිට ඒක ප්‍රතිශතයක් වගේ ගන්න. ඒකෙන් අපිට මේ කියන්න පුළුවන්. දැන් ඒක විතර ප්‍රමාණවත් වෙන්නේ ඔය එක. මම මේ ඒක ටික මේ කියාගෙන යන්න. මේ ඒ ටික කරන්න කොහොමද කියලාත් කියන්නම් ඊට පස්සේ. ඊළඟට මේ confidence interval in interval for beta. මේ beta. හරිද? එතකොට මේ beta ට තියෙන confidence interval එක බලන්න ඕනේ. ඊට පස්සේ hypothesis testing එකක් කරන්න ඕනේ beta බිඳුව වීමට අදාළව. නැත්නම් hypothesis testing on regression coefficient. regression coefficient කියන්නේ beta. එතකොට hypothesis testing on beta නැත්නම් regression coefficient කියලා කියන්න පුළුවන්. හරිනේ. හරි. එතකොට මේකේ දැන් ඔය ටික ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේක එකක්. හරි. දැන් ඕකේ මේ coefficient of determination තියෙන්නේ r square කියන එක. එතකොට මේ r square කියන්නේ කියන්නේ මේ අපිට කියන්නේ output එකේ නැත්නම් y ගේ කොච්චර variance එකක් input එකෙන් explain වෙලා තියෙනවද? එහෙම අදහසක් තමයි දෙන්නේ. කියන්නේ ඕකේ variance එක ගැන අදහස තමයි කියන්නේ. හරි. එතකොට ඒ කියන්නේ x ගෙන් explain වෙලා තියෙනවද කියලා කියන්නේ x ගෙන් ගන්න අපි module මොකද්ද මේ ඔය මොකද්ද module එකෙන් y සමානයි ධනම් මනම් කියලා කොහොම හරි y සමානයි alpha ධන beta x නේ. ආන්ගේ x ගෙන් කොච්චර y විස්තර වෙලා තියෙනවද කියලා හොයන එක තමයි. ඒ කියන්නේ variance එක කොච්චරක් explain වෙලා තියෙනවද කියන එක තමයි r square එකෙන් කියන අදහස. එතකොට ඔය r square කියන එක හොයන්නේ අපි ගන්නේ මෙහෙම RSS over TSS. ඕක තිබ්බා RSS ඔය අවසානයේ මේ ඔය වගුවක් තියෙන්නේ. ඒකේ ඔය ටික තියෙනවා. RSS TSS කියන්නේ මොනවද කියලා. එතකොට මොකක්ද RSS ඔය ඇත්තටම මේවා මේ අර ගානන් හදද්දි හදන්න ඕනේ ඒවා. එතකොට මේ RSS කියන්නේ regression sum of squares. regression sum of squares. එතකොට ඒ කියන්නේ මේ කියන්නේ මොකද්ද මොඩල් එකෙන් කොච්චර variance එකක් explain වෙලා තියෙනවද කියලා. හරි. ඊළඟට TSS කියන්නේ total sum of square. ඒ කියන්නේ සම්පූර්ණ variation එක කොච්චරක්ද කියලා එක. දැන් ඕකෙන් සාමාන්‍යයෙන් දැන් ගානක් එහෙම ගත්තාම ඔය R වර්ගයට 0.1 අගයක් තමයි එන්නේ. 0.1 අගයක් එන්නේ. ඒ 0.1 අගයක් ආවට පස්සේ ඔය එන අගයට අපිට කියවේක දැන් සාමාන්‍ය 90ක වගේ අගයක් ආවොත් එහෙම නැත්නම් 0.9ක් වගේ අගයක් එහෙම ආවොත් එහෙම ඒකෙන් කියන්න පුළුවන් sorry මොකද්ද කියේ 0.9ක වගේ
අගයක් ආව තියෙන එකට කිට්ටු අගයක් ආවොත් එහෙම ඒකෙන් කියන්නේ අවුට්පුට් එක ඉන්පුට් එකෙන් ඒ කියන්නේ 90% එක්ස්ප්ලেইন වෙලා තියෙනවා කියලා. එතකොට 50ක් වගේක් අගයක් ආව නැත්නම් 0.5ක් වගේ අගයක් ආවොත් R වර්ගයට ඒකෙන් කියන්නේ මේ අවුට්පුට් එක 50කින් විතරයි එක්ස්ප්ලেইন වෙලා තියෙන්නේ මේ ඉන්පුට් වලින්. එතකොට ඒ කියන්නේ ඉන්පුට් වලට අමතරව වෙනත් සාධක තිබිලා තියෙනවා. ඊට පස්සේ මේකට අඩු වගයක් ආවොත් R වර්ගය කියන එක්කෙනාට එතකොට අවුට්පුට් එක ඉන්පුට් එකෙන් විස්තර වෙලා නැති තරම්. ඒ කියන්නේ බයාලි විස්තර වෙලා තියෙන්නේ. එතකොට මේ ඒක හොඳ නෑ. එතකොට මේක පුළුවන් තරම් R² කියන එක එකට කිට්ටු වෙලා එන තරමට හොඳයි. එතකොට අපි ගත මොඩල් එකට අනුව හරියට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක ඒගොල්ලෝ කියලා දෙනවා නම් කිසියම් වැලියු එකක් එක්සීඩ් වෙනවා කියලා. ඒ කියන්නේ මේ කිසියම් වැලියු එකකට වඩා අඩු වෙනවා කියනවා. එතනින් මේක එහෙම කියන්නේ මේක බලනවා නම් එතකොට එයාගේට වඩා මේක අඩු වෙනවා නම් අපිට කියන්න පුළුවන් එහෙනම් මේ ගත්ත අපි ඇල්ෆා බීටා ගත්තට මේ ලීනියර් රිග්‍රෙෂන් එක හරිය ගිහින් නැහැ. ඒකයි ඔය R² එකේ කතාව. හරි. ඔය අන්තිමට මේ ගානක් හදනවා. ඒ ගානත් එක්කම බලාගෙන යන්න. එතකොට ඒ කියන්නේ තේරෙනවා. හරි. ඊළඟට අපි තිබ්බා ඊළඟ එක මොකක්ද? confidence level for beta. එතකොට බීටා confidence level එකක් ගන්න එක. හරිනේ. එතකොට දැන් කියන්නේ assumption එකක් යටතේ අපිට ගත්ත හැකි නේද? මෙන්න මේ බීටා කියන එක්කෙනා නිකන් normal distribution එකක් යටතේ වැඩ කරනවා කියලා. ඒ මොකද බීටා නෙමේ error එක. මොකද error එක අපි දන්නේ නැහැ නේද? ඒ කියන්නේ මෙහෙම error එක අපි දන්න එකක් නෙමෙයි epsilon කියන එක්කෙනා අපි දන්නේ නැහැ. එතකොට එප්සයිලන් කියන එක්කෙනා අපි හිතන්න පුළුවන් මෙයා normal distribution එකකින් යනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? බිඳුවෙන් ඒ කියන්නේ අගේ වැඩි වෙන්න දෙපැත්තට යන්න වැඩි වෙන්න එයාගේ ඒ කියන්නේ දෙපැත්තට යද්දී මෙයා මේ කියන්නේ එන්න මෙයාගේ වෙනස වැඩි වෙනවා. මොකද මේ අගයන් වල තියෙන සෝරි වැඩි වෙනවනේ මේ අඩු වෙනවා. ළඟ ඒ වගේ තමයි වෙනසක් තියෙන. ඈතට යද්දී වෙනස අඩු වෙනවා. වෙනස කියන්නේ නැත්නම් මේ මොකද්ද? මේක එර එක එතන එර එක ගැන තමයි කියලා තියෙන්නේ. එතකොට මේ එර එක මෙහෙම එකකින් ඒ කියන්නේ මෙහෙම එකක් assume කරොත් අපිට කියන්න පුළුවන් බීටා හැට් කියන එක්කෙනා normal distribution එකක් හරහා වැඩ කරනවා. මොකද්ද mean එක බීටා වෙන මෙයා ස්ක්වෙයාර් වෙන. එතකොට දැන් මේකේ මෙයා දන්නේ නැහැ. කියන්නේ මෙයා දන්නේ නැහැ කියන්නේ කවුද? මෙන්න මෙයා දන්නේ නැහැනේ අපි. මෙයා දන්නේ නැහැ. එතකොට එයා දන්නේ නැති වුනහම අපි කරන්නේ මේ එයාව estimate value එකක් විදිහට use කරන්න පුළුවන් t distribution එක අරගෙන. හරි. එතකොට මේක අපිට දීලා තියෙනවා ඒක හොයන්න මෙතන මේක බෙදීම sxx. ඒ කියන්නේ අරයා තමයි මේ බීටා වර්ගයේ බීටා කියන්නේ බෙදීම sxx. sxx කියන්නේ අර අපි මෙන්න මෙතන ගත්ත එක්කෙනා. මෙයා හරි. එතකොට මෙයා වර දන්නේ නැත්තම් ඉරවල මධ්‍යන්නේ එයා අපිට ගන්න පුළුවන් SYY ඍණ බීටා SXY ලැබේ ඇල්ෆා බීටා දන්නා මේ වෙද්දි බෙදීම n-2 ඔය විදිහට ගන්න පුළුවන්. හරිනේ. එතකොට දැන් t distribution එකෙන් මෙයා කියන්නේ ඊළඟට මොකද්ද? t distribution එක හොයාගෙන අපිට මෙන්න මේ වැලියු දෙක හොයාගත්ත හැකි. මොකද්ද වැලියු දෙක? ඇල්ෆා බෙදීම දෙක n ඍණ 2 කියන්නේ ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් එක. එතකොට t ඇල්ෆා නෙමෙයි මොකද්ද? 1 ඍණ ඇල්ෆා බෙදීම 2 ඍණ n ඍණ 2. ඕන් ඔය වැලියු දෙක හොයාගෙන ඔය වැලියු දෙක අතරේ
මෙන්න මෙතන ඔය තියෙන්නේ බීට හැට්වලින් බීට කෙනෙක් අඩු කරලා ඔහොම මේ සීන් එකක් තියෙනවා මම මෙතන ලියන්න ඉන්න තියෙනවා ආන් ඒකේ probability එක 1 රින් ඇල්ෆයි කියලා ගන්න පුළුවන් හරි එතකොට මේ ඕක එතකොට හරි එතකොට මොකද්ද දැන් ඊට අපි බලන්න ඕනේ confidence interval එක ගැන එතකොට ඕකෙන් බීටට confidence interval එකක් ගත්ත හැකි මේ ඒකට ගැලපෙන්න ඊළඟට hypothesis testing මේ regression coefficient එක එතකොට ඒකට අනුව කියන්නේ මොකද්ද null hypothesis එකක් ගැන ඒකෙත් කියන්නේ null hypothesis එක මොකද්ද බීටා කියන එක්කෙනා බිඳුවයි කියලා. හරි මේ කියන්නේ බීටා බිඳුවයි කියලා. දැන් බීටා බිඳුව කියන එක වෙන්න බැරි දෙයක්. ඒ කියන්නේ වෙන්න බැරි දෙයක් කියන්නේ අර වුණොත් නිකන් අවුල් වෙන දෙයක් වගේ. එතකොට එයාව තමයි null hypothesis එක විදිහට ගන්න. එතකොට මෙයාව වැරදි කියලා තමයි පෙන්වන්න ඕනේ. එතකොට මේකත් t distribution එකෙන් හොයන්නේ අර මෙම ගත්තේ මෙන්න මෙතන ගත්තා වගේ බීටා ඍණ බීටා තියෙන s බීටා t n-2 හරි එතකොට අපිට ඊළඟට තියෙනවා analyze of variance එක ANOVA එතකොට ඕක තමා අපි යොදාගන්න අන්තිම සාධකෙන් ඕකේ මොකක්ද ඕකත් අර වෙන මොඩල් එකක් වගේ එතකොට ඕකෙන් කරන්නේ null hypothesis එකක් ගන්නවා ඒ කියන්නේ regression ඒ කියන්නේ ඒකේ ගන්න null hypothesis එක තමයි දෙක ලියන්න මේ තනිකර theory තියෙන definition මේ theory මොකද්ද ඒ ටික කියන්නේ මේ null hypothesis එක regression line එක අර data වලට set වෙන්නේ නැහැ කියලා අපි ගන්නවා null hypothesis එක කියන්නේ regression line does not fit for fit the data well. Fit the data well. Data හරි හොඳින් වැඩ කරන්නේ නැහැ. ඒක අනිත් පැත්ත මේ alternative hypothesis එක වැඩ කරනවා. ඊට පස්සේ ඒක යටතේ අපිට මේ මොකද ANOVA table එක තියෙනවා summarize එක කියන්නේ ඕක අපි හැම ගානකදී මොකද ගන්නවනේ. එතකොට ඔය තියෙන දේවල් බලන්නකො මොකද්ද regression එක තියෙනවා error එක තියෙනවා total එක තියෙනවා. එතකොට ඒ කියන්නේ regression එක කියන්නේ මේ මොකද්ද මේ ඔය දීලා තියෙනවා වගේ estimated නැත්තම් regression line එකේ ඒකට අදාළව ඊට පස්සේ error කියන්නේ residual එක. එතකොට error estimation එකේ ගත්ත error එක total කියන්නේ estimation එකයි error එකයි එකතු වෙනවා. හරි. එතකොට ඒ වගේ sum of squares තියෙනවා. ඒ ටික තමයි අර අපි උඩ ගත්තේ. ඔතන ගන්න value ටික. S RSS එකයි TSS එකයි. ඊට පස්සේ TSS කියන්නේ යට මේක මැද එකට කියන්නේ ESS කියලා. error අර ආක RSS regression. එතකොට ඒ ටික තියෙනවා. ඊට පස්සේ ඒවට දාලා degree of freedom එක හැම වෙලේම regression එකේ degree of freedom එක ඊට පස්සේ අරකේ n ඍණ 2 අරකේ n ඍණ 1 ඔය data table එකේ තියෙන ටික කොහොමමයි තියෙන්නේ. එතකොට mean sum of squares එක RSS බෙදීම එකයි කියලා ගන්න කියලා. RSS මයි එතකොට regression එකට අදාළ අරක ESS එකට අදාළ එයා n ඍණ 2 බෙදනවා. එතකොට මේ ඔය ඊළඟට තියෙන F ratio එක F ratio එක ගන්න මේ මොකක්ද කැල්කියුලේට් කරලා ගන්න කොහොමද RSS බෙදීම එක අර මේ දෙන්නගේ මේ බෙදීමෙන් ගන්න අන්තරය සොරි මේ අනුපාතයෙන් ඔය මේ RSS වෙන්නේ ඉතල RSS1 කියලා ඇවිල්ලා තියෙන එකයි ESS over n-2 කියලා ඇවිල්ලා තියෙන එකයි ඒ දෙන්නගේ අනුපාතයෙන් තමයි කැල්කියුලේටඩ්
F ratio එක ගන්න. හරි. එතකොට මේකෙදි ආය අන්තිමට p value එක ගන්නවා. ඔය මේ p value එක කියන්නේ probability එක මොකද්ද? F value එකේ මේක ratio එක F කෙන් කැල්කියුලේට් කරලා ගන්න පුළුවන් එක්කනේ. sorry table එකෙන් ගන්න පුළුවන් F කෙනා ඉන්නේ. එයාව calculated F එකට වඩා වැඩි වෙන්න තියෙන සම්භාවිතාව තමයි මේකෙන් ගන්න. ඒක තමයි p value එක කියන්නේ. එතකොට ওই ටික ගන්නවා. ওই ටිකෙන් ඊට පස්සේ අපිට ගාන හදන්න තමයි තියෙන්නේ. හරි. ඊළඟට ඔය ටික තමයි කරන්න තියෙන්නේ. දැන් මේ ඊළඟට ගානක් තියෙනවා. මොකක්ද ගාන තියෙන්නේ? example එක data on the production of power from windmill direct current DC output was measured against wind power. number of observation 25ක් තියෙනවා. variable description output එක current එක input එක speed එක මේ wind එකේ source එකකින් අරන් තියෙන්නේ data ටික තියෙනවා. ඒකට අදාළව ANOVA table එකක් අපි මේගොල්ලෝ දීලා තියෙනවා. හරි. පළවෙනි එකේ හොයන්න තියෙන්නේ dependent variable නැත්තම් ඊට පස්සේ predictors හොයන්න තියෙන්නේ ඊළඟ එක. හරි. අපි මේකේ බලමු. එතකොට දැන් මේකේ අපිට අර R² එකේම කෙලින්ම ගත්ත හැකි. කොහොමද R² ගන්න? මම දැන් මේ කෙලින්ම මේ ටික ඔක්කොම මේකේ ලියලා තියෙන හින්දා මම කවන්න ලියන්නම්. එතකොට R² ගන්න කොහොමද? අපි දන්නවා මේකේ R² ගත්තොත් එහෙම දැන් අර මම මේකෙන් ගන්න පුළුවන් ඔක්කොම වගේ අරන් පෙන්නන්න. RSS over TSS නේ. ටෝටල් එක රිග්‍රෙෂන් එකෙන් බෙදනවා. එතකොට මෙයාගේ කීයක්ද තියෙන්නේ? රිග්‍රෙෂන් එක තියෙනවා 134යි 2.8යි 2යි. ටෝටල් එක 153යි 5යි 5යි 4යි. එතකොට ඔය දෙන්න සුළු කරලා ගන්න දෙන්න. මේ පේනවා 100කට 90ට වගේ කිට්ටු වෙන උත්තරයක් තමයි මේකෙන් එන්නේ. 95 ගණන් නැති 90 විතර කිට්ටු වෙයි. එතකොට එතකොට ඒ කියන්නේ මේකෙන් කියන්නේ 100ට එන උත්තරයක් ත්‍රිකෝණයක් හරියනවනේ. ඔය 100ට ත්‍රිකෝණයට සමාන වෙන උත්තරයක් එක්ස්ප්ලේන් වෙන්නේ වින් පවර් එකෙන්මයි වින්ඩ් ස්පීඩ් එකෙන්මයි ඒ ඉලෙක්ට්‍රිසිටි එක එක්ස්ප්ලේන් වෙන්නේ. ඊටු 100ට ගාන තමයි වෙන වෙන ෆැක්ටර්ස් වලින් මෙවුව වෙන්නේ. ඒ කියන්නේ වෙන වෙන ෆැක්ටර්ස් වලින් කියන්නේ නිකන් තව මොනවද ෆැක්ටර්ස් තියෙන්නේ නිකන් මැෂින් වල මොනවා හරි හදලා තියෙන දේවල් වෙන්න පුළුවන්. නැත්තම් එන එකේ කියන්නේ ඒ හුළඟේ මොකක් හරි විශේෂ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හින්දා තමයි ඊටු 100ට ගාන පැහැදිලි වෙලා තියෙන්නේ. හරි. ඊළඟට අපිට කන්ෆිඩන්ස් ලෙවල් එක හොයන්න පුළුවන් බීටට. එතකොට දැන් මේක බීට ගන්නත් ඕනේ. එතකොට බීටට අර අපි මේ කියන්නේ අර අපි දෙවෙනි එකක් ගත්තේ කන්ෆිඩන්ස් ඉන්ටර්වල් ෆෝ බීටා කියලා. එයාව හොයන්නත් අපිට ඕනම් පුළුවන්. එතකොට එයාව හොයන්නේ බීටා කැප් එක හොයාගෙන මේ අර t වැලියු එක හොයාගන්නවා ඇල්ෆා බෙදීම දෙකේ n-2ට අදාළව. ඒක ඊට පස්සේ ස්ටෑන්ඩඩ් එරර් එකෙන් මේ ගුණකරන එක කරන්න. එතකොට දැන් අපි මේකට බීටා වැලියු එක ඉතින් අපිට හොයාගන්න ඕනේ. මේක දීලා නැහැ නේද? කොහේ දීලා තියෙනවද බීටා මම දැක්කේ නෑ. දැන් බීටා දීලා නැහැ. එතකොට බීටා හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අදාළව දාලා කරන්න තියෙනවා. හරි. ඊට පස්සේ ඔක 95ක් කන්ෆිඩන්ස් ඉන්ටර්වල් එක ඉල්ලනවා නම් ඇල්ෆා කියන එක්කෙනා මොකද්ද 0.05 කියලා අරගෙන හදාගෙන යන්න පුළුවන්. එතකොට ඔක දෙපැත්තෙන්ම ගන්න හින්දා ඇල්ෆා බෙදීම දෙකෙන් තමයි මේ ඔක ගන්න. එතකොට ඒකත් හරි. එතකොට හයිපොතෙසිස් ටෙස්ටිං එක කරලා බලන්න පුළුවන් බීටට බීටා බිඳුව වෙන්නේ නැහැයි කියලා වෙනවයි කියලා හයිපොතෙසිස් ටෙස්ටිං එක අරගෙන. ඒ කියන්නේ බීටා බිඳුවක් වෙන්නේ නැහැයි කියන එකෙන් කියන්නේ
වින්ඩ් ස්පීඩ් එකෙන් පව එකක කිසි බලපෑමක් නැහැ කියන එක. බීටා බිඳුවක් වෙනවයි කියන එක. මොකද ඉතින් බීටා බිඳුවක් වෙනවා නම් y මත x බලපාන්නේ නැහැනේ. x හින්දා y ට මුකුත් වෙන්නේ නැහැනේ. ඒකෙන්ද බීටා බිඳුවක් වෙනවා නම් බීටා බිඳුවක් වෙන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ වින්ඩ් එකට මේ වින්ඩ් එක එන පව එකට ඇෆෙක්ට් වෙලා තියෙනවා. එතකොට ඒකට t ටෙස්ට් එක කරන්න පුළුවන්. ඉතින් මේකට බීටා හොයාගන්න ඕනේ. මම බීටා හොයන්න යන්නේ මේක මේ ලොකු ගාණක් ඉන්න. එතකොට අපි t ස්ටැටිස්ටික් එක ගන්න පුළුවන් බීටා කැප් එකෙන් අඩු කරලා ස්ටෑන්ඩඩ් එරර් එකෙන් බෙදනවා. ස්ටෑන්ඩඩ් එරර් එක අර අපි ගත්තේ බෙදීම SXX නේ. මොනවද බෙදන ගත්තේ? මේකේ වර්ගමූලය. වගේ ගන්නවා මට මතක මෙහෙම හරිද කියලා හරියට මතක ඕන. ඊට පස්සේ ඕකෙන් t අරගෙන බලනවා අපි මේ ඕකේ මේ ඊට පස්සේ ගත්ත හැකින මොකද්ද වැලියු එකක් ටේබල් එකේ. ඒ ටේබල් වැලියු එකට වඩා මේ එන t වැලියු එක අඩුයිද කියලා බලනවා. අඩුයි නම් ඕක මේ රිජෙක්ට් කියන්නේ අඩු වෙනවා කියන්නේ එහෙනම් වින්ඩ් එක බලපාලා නැහැ. වැඩි වෙනවා නම් ඒ කියන්නේ වින්ඩ් එක බලපානවා. ඒක කියන්නේ රිජෙක්ට් වෙනවා. ඉතින් අපි ඒකයි කරන්නේ. එතකොට අනිවාර්යෙන් වැඩි උත්තරයක් එන්න ඕනේ. මේ මොකද ප්‍රැක්ටිකල් ඩේටා හරි. එතකොට මේ ඒ ඔක්කොම අර මේ වගේ බලන්න මේ ටේබල් එකේ ඊට පස්සේ ඕකේ මොනවද ඉතුරු ඔක්කොම ඉතුරු ගන්න ඕන ඩේටා ටික මේක ඇතුලේ තියෙනවා. මේ මොකද්ද ටේබල් එක ඇතුලේ වෙන හොයන්න දෙයක් නැහැ. ඉතින් ඕක තමයි මේක කරන්න තියෙන්නේ. ඔව් එහෙනම් ඔච්චරයි. ඔය ගාන මේ පොඩ්ඩක් ආයෙ මුලින් හදලා යන්න හරියට. එතකොට අවුල ඔච්චර ලොකු ගාණක් එන්නේ නැති. මේක සෑහෙන ලොකු මේ ගාන. ඒක මේ හදන්න පැය භාගයක්වත් මම ඒ හින්දා හදන්නේ නැත්තේ. ගොඩක් වෙලා යන හින්දා. මේ නැත්තම් මේ අර ටේබල් එක බලාගෙන ටේබල් එක දැන් දීලා තියෙනවා. මේක බලාගෙන මේ උත්තර හොයන්න තියෙන වැඩි දෙයක් නෙමෙයි. හරි.